හරි බලන්න මේ 2013 ගාන. හරි 2013 ගාන කියන්නේ රූපේ දැක්වෙන ආකාරයට තිරස් සමග තීටා කෝණයක් සාධන දිශාවට v ප්‍රවේගයෙන් වස්තුවක් ගුරුත්වය යටතේ ගුරුත්වාකර්ෂණය යටතේ ප්‍රක්ෂේපණය කරන ලදී. කාල t සමග වස්තුවේ ප්‍රවේගයේ සිරස් සහ තිරස් සංරචකයන්ගේ විශාලත්වයන් නිවැරදිව දැක්වෙන්නේ පහ සඳහන් ප්‍රකාශ අතුරින් කුමක්ද කියලා අහන්නේ මේ කියන්නේ. දැන් අපි දන්නවා ප්‍රක්ෂිප්ත අපි කතා කරලා ඉවර කරානේ. ඒ ප්‍රක්ෂිප්ත වල අපි කලින් කතා කරපු කතාවක් තියෙනවා මේ ප්‍රක්ෂිප්ත වල සිම්පල් හරි මෙහෙම යන්න. ප්‍රක්ෂිප්තයන් මෙහෙමනේ යන්නේ. එතකොට ඔය ප්‍රක්ෂිප්තයේ අපි දන්නවා තිරස් ප්‍රවේග සංරචකයේ විචලනයක් සිද්ධ වෙන්නේ නැහැ. තිරස් ප්‍රවේග සංරචකයේ නියතව පවතින ප්‍රක්ෂිප්තයේ පුරාවට. අපි එතෙන්දි තිරස් කියලා තියෙන VH කියන කෙනෙක්. horizontal velocity component කියලා කියනවා. ඒතර VH කියන කෙනා මොකද වෙන්නේ? චලිත කාලය පුරාවටම නියත පදයක්. හැම අවස්ථාවකදීම හැම චලිතයේ හැම පිහිටුමකදීම ඕනම පිහිටුමකදී වගේ පිහිටුම් ටිකක් ගමු අපි. චලිතයේ ඕනෑම පිහිටුමකදී මොකක් වෙනවද? චලිතයේ ඕනෑම පිහිටුමකදී ප්‍රවේගය VH කියන කෙනා නියත පදයක් වෙනවා. VH වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ තිරස් ප්‍රවේග සංරචකයේ. හේතුව තිරස් දිශාවට ත්වරණයක් හෝ මන්දනයක් ඇත්තේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම තිරස් ප්‍රවේග සංරචකයේ නියත වෙන්න ඕනේ. අපි තිරස් ප්‍රවේග සංරචකයේ ප්‍රස්ථාරගත කරොත් හරිද? මේක ප්‍රවේගයේ අක්ෂය, මේක කාලය කියන අක්ෂය. තිරස් ප්‍රවේග සංරචකයේ නියත වෙන්න ඕන විදියට. තිරස් ප්‍රවේගය නියතයි. ඒක VH කියලා ගන්න පුළුවන්. තිරස් ප්‍රවේග සංරචකය. ඊට සිරස් ප්‍රවේග ගත්තොත් මොකද වෙන්නේ? සිරස් ප්‍රවේග ගත්තොත් සිරස් ප්‍රවේග සංරචකයේ මත සිරස් ප්‍රවේග සංරචකයේ මත අපි ඒ ගමු V vertical කියන අයිඩියා එකෙන් V කියලා අපි දානවා. ඒතර මෙතනදී අර මේ ගුරුත්වජ ත්වරණය ක්‍රියාත්මක වෙන්නේ කවුරු මතද? සිරස් ප්‍රවේග සංරචකයේ මත නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙයා ඒකාකාර මන්දනයක් යටතේ චලිත වෙලා උපරිම උසේදී මොකද වෙන්නේ? ප්‍රවේගය බිඳුවක් දක්වා ගෙනියනවානේ. දැන් අනිවාර්යයෙන්ම එයා මන්දනයකට ලක් වෙන්නේ චලිත දිශාවට විරුද්ධව. එයා ත්වරණයකට ඒ කියන්නේ චලිත දිශාවට විරුද්ධව ත්වරණය වෙනවා. හරිද? ඒ කියන්නේ මන්දනය වෙනවා කියලා ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ මන්දනය වෙන ප්‍රස්ථාරයක් කියන්නේ ආරම්භයේ එක යම්කිසි ප්‍රවේගයක් තියෙන ඒ වගේම යම්කිසි කාලයකට පස්සේ ප්‍රවේගයේ බිඳුවක් වෙච්ච සහ ඊට පස්සේ අනිත් පැත්තට ආයෙත් ප්‍රවේගය වැඩි කරන ප්‍රස්ථාරයක් තමයි වෙන්න ඕනේ. ඒ වගේම මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඒකාකාර වෙන්න ඕනේ. හේතුව මෙයාගේ ත්වරණය ඒකාකාරයි. ත්වරණයේ දිශා මාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ත්වරණය එකම දිශාවට ඒකාකාර විදිහට තියෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතනින් පස්සේ ආදින ප්‍රශ්න කියන්නේ ඔය සිරස් ප්‍රවේග සංරචක සඳහා ආදින ප්‍රස්ථාරේ මොකක් වෙන්නේ? ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නියත වෙන්න ඕනේ. ඒ වගේම ඒකට ඍණ අනුක්‍රමණයක් තියෙන්නත් ඕනේ. හරිද? අනුක්‍රමණය නියත වෙන්න ඕනේ. ඒ වගේම ඍණ අනුක්‍රමණයක් තියෙන්නත් ඕනේ. ඒක මෙන්න මේ පැත්ත කඩාගෙන පල්ලෙහාට යන්නත් ඕනේ. ඒක හරිය මැද පිහිටුමට ප්‍රවේග බිඳුවක් වෙන තැන තිබ්බනම් හොඳයි. මේ වගේ තැනක්. හරිනේ. ඔය දැන් ප්‍රස්ථාරය. හරි මේක තමයි එහෙනම් V කියන එක නෑ. ඒ කියන්නේ සිරස් ප්‍රවේග සංරචකය. හේතුව මෙන්න බලන්න මේක ඍණ අනුක්‍රමණයක් තියෙන. ඍණ අනුක්‍රමණ අපි අඳුරගන්නේ කොහොමද? කලින් කතා කරා වගේ ඍණ අනුක්‍රමණයක් කියන කෙනා ඍණ අනුක්‍රමණයක් සහිත ප්‍රස්ථාරයක් ගත්තනේ මේක ඍණ අනුක්‍රමණයක් සහිත ප්‍රස්ථාරයක්නේ. මේක ගත්තින් අර මේ x අක්ෂයේ ඍණ දිශාවත් එක තමයි සුළු කෝණය හදන්නේ. x අක්ෂයේ ඍණ දිශාව මේ පැත්තනේ. x අක්ෂයේ ධන දිශාව නම් මේ පැත්ත. දැන් කාලය අක්ෂය. එතකොට x අක්ෂයේ ධන දිශාව නම් මේ පැත්ත. x අක්ෂයේ ඍණ දිශාව නම් මේ පැත්ත. ඔය x අක්ෂයේ ඍණ දිශාවත් එක තමයි සුළු කෝණය හදන්නේ. x අක්ෂයේ ඍණ දිශාවත් එක සුළු කෝණය හදනවා නම් අන්න ඒකට ඍණ අනුක්‍රමණයක් තියෙන්නේ. ඉතින් මෙතනදී ඍණ අනුක්‍රමණය සමාන වෙනවා මෙයාගේ ගුරුත්වජ ත්වරණයට දෙන්නම ඍණ පදයන් වෙන්න ඕනේ. හරියට එහෙනම් ආන්සර් ගන්න වෙන්නේ කීයද? ආන්සර් ගන්න වෙන්නේ 5. ආන්සර් 5. හරිනේ. ආන්සර් 5 කියලා ගන්න පුළුවන්. ඍණ අනුක්‍රමණයක් සහිතව වැඩ යන්නේ. වැඩේ ක්ලියර්.